අම්මෝ ආයිබෝවන් ඔයගොල්ලෝ ඔක්කොටම සෝෂල් වයිබ්‍රේට් YouTube නාලිකාවට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. දැන් එකතු වුණේ එහෙනම් ඕක සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න ඕන. channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන ක්ලික් කරලා යන්න ඕනේ. අම්මෝ මුළු ලෝකෙම ගිනි දැල් පත්තු වෙවි යනවා. තුන්වන මහා ලෝක යුද්ධය ආරම්භයේදී කියලා විතක හිතෙනවා. ශ්‍රී ලංකාවේ කතා කරොත් දැන් කතා කරන්නේ ඉරානය හොඳයි. ඉරානයට ගාට ඕන ත්‍රස්තවාදීන් ඉන්නේ උන් පෝෂණය කරන ඉරානය තමයි ඔකට ගාලා දාන්න ඕන. අනිත් පැත්තෙන් කියන පොලිස් කාර්යය ඊශ්‍රායලයේ කියන පොලිස් කාර්යය ඔකට ගන්න ඕන කුඩු වෙන්න ඔය අනිවාර්යෙන් කුඩු වෙලා යන්න ගන්න ඕන ඇමරිකාව ඊශ්‍රායලෙටයි. ඔන්න අපේ උන් දෙපැත්ත බෙදලා මරා ගන්නවා. මේක මේ නියුක්ලියර් යුද්ධයක් විදියට ඇවිලි ගියොත් තේරෙයි දාට. මොනවා වුණත් අපි වගේ රටකට ඉතින් මේ මහා බලවතුන්ගේ යුද්ධයට කිසිම උදව්වක් දෙන්න බැරි වෙනවා. ඉරානය උදව් ඉල්ලුවොත් ඒත් අපි අමාරුයි. ඊශ්‍රායලය උදව් ඉල්ලුවොත් ඒත් අපි අමාරුයි. අපිට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි මේ ඉරානය සහ ඊශ්‍රායලය කියන්නේ අපේ ලංකාවට පුදුමාකාර බැඳීමක් පුදුමාකාර විදියට උදව් කරපු රාජ්‍යයන් දෙකක්. ඊශ්‍රායලයේ මේ වෙනකොට 25000කට වැඩි සේවක පිරිසක් වැඩ කරනවා. ඉරානයේ මතකයිනේ උමායක් හදලා දුන්නා අපිට. අර හිලක් තිබ්බයි කිව්වේ. ජෙප්පෝ මරාගෙන මැරෙන්න ගියේ. උමාය හැදුවා. ඉතාමත්ම පිරිසුදු කනිජ තෙල් අපිට ලබා දුන්න ඉරානයේ. ක්‍රෙඩිට් නැතුව ලබලා දුන්නා. ඒ අතින් ඉරානය පුදුමාකාර විදිහට ශ්‍රී ලංකාවට උදව් කරපු රටක්. ඊශ්‍රායලය කියන්නේ එකට නොදෙවෙනි රටක්. දැන් ඒ රටවල් දෙකම බෙදාගෙන මරා ගන්නවා. ඉතින් අපි බලමු සමාජයේ මොනවද මිනිස්සු ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ සටන ගැන ප්‍රකාශ කරේ කියලා. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙන්න ඕනේ. අපි සමාජයේ බොහෝ කතිකාවන් ඉරාන සහ ඊශ්‍රායලය අතර යුද්ධ වාතාවරණය ශ්‍රී ලාංකීය ජනතාව කෙසේ බාරගත්තාද කියලා අපිට මේ ඔවුන් දක්වන ප්‍රතිචාර වලින් බලා ගන්නට පුළුවන්. ගාසාවේ හොස්පිටල් කීයකට ඊශ්‍රායලයෙන් ගහලා පොඩි දරුවන්ගේ ඉඳලා මැරුවද කවුරුත් ඒවට කතා කරේ නෑ. යුදව විතරද ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න ඕන. අනිත් රටවල් බුද්ධිමත් මිනිස්සු ඔක්කොම මරලා දානවා. න්‍යෂ්ටික ආයුධත් ඊශ්‍රායලට විතරයි කැප. අනිත් උන්ට අකැපයි. නඩු තාඳුරන්ගේ බඩු තාඳුරන්ගේ කියන්නේ ඒක තමයි. ඔව් ඒක ඇත්ත. ඉතින් ඊශ්‍රායලට විතරක් න්‍යෂ්ටික ආයුධ තියලා හරියන්නේ නෑනේ. ඉරානයටත් ඉතින් න්‍යෂ්ටික ආයුධයක් තියෙන්න ඕන. ඉතින් එහෙම තමයි තියෙන්න ඕන ලෝකේ. අනිත් රටකට තියෙන්නේ වෙන රටකට කිසිම දෙයකින් ආයුධයක් හදාගන්න බැරි තත්යකටපත් වෙන්නයි. එහෙම වෙන්න බෑ. ඒක තමයි තියෙන්නේ. ඔය ඉතින් තම කියන පොඩි ළමයෙන් 16000කටත් වඩා මරා දාපු මිනිමරුවන්ට තේරෙන්න ඕන මිනිස් ජීවිතයක වටිනාකම. ඒක තමයි ඊශ්‍රායලයේ ගාසාවල කොච්චර ළමයි මැරුවද නේද? එතකොට මානවයිකම් කිසි දෙයක් කතා කරේ නෑනේ. ඒක ඇත්ත තමයි. මොකා ගහගත්තත් මැරෙන්නේ මිනිස්සු. ලේවල ආගම සඳහන් වෙන්නේ නෑ යකෝ. ඒකත් ඇත්ත. ඔව්. ಜಾති ආගම් කුල මේ මිනිස් වර්ගයාට අදාළ නෑ. පොදුවේ ගත්තොත් ඔක්කොම මිනිස්සු. ඒක ඇත්ත. කවුරු මැරුණත් මිනිස්සු. උදේ මිසයිල 20ක් ගහලා ඒකෙන් 7ක් වැදිලා තියෙන්නේ. ඉරානය දැන් අඩු මිසයිල් වලින් වැඩි ඵලදායීතාවයක් ගන්නවා කියලා ආරංචිය. අනික ඉරානයේ හොස්පිටල් එකට නොවි ගෑවුවේ හොස්පිටල් එක ළඟ තිබුණු හමුදා මූලස්ථානයට ගෑවුවේ හොඳේ සෝරි හොඳේ. ඒකත් වෙන්න පුළුවන් ඉතින් නේද? හොස්පිටල් ඇස්සේ හමුදා මූලස්ථාන දාන් හිටියමත් ඉතින් ඊශ්‍රායලයේ ඉලක්කයක් වුණොත් ඉතින් අනිවාර්යයෙන් මිසයිල් ප්‍රහාරයක් වදින්න එපා නේද? දැන් ඊශ්‍රායලයේ ගැව්ව ඉරානයේ ප්‍රධානම රූපවාහිනී නාලිකාවට කුඩු වෙලා යන්න 5-6 දිනක් මැරලත් ගියේ. අහිංසක මාධ්‍යවේදී මැරලා ගියා. ඒක කතා කරන්නේ නෑ නේද?
ඉරානයට යුද්ධය අල්ලන් යන්න පුළුවන්. තව කෙනෙක් කියනවා. ඉතින් බලමු ඊළඟට මොනවද කියන්නේ කියලා. ඊශ්‍රායල් විතරද ඉන්න ඕන පිස්සුනේ. මේ වගේ මිනි මරා ඉරානයේ කොන්දපණ තියෙන රටක්. ඊශ්‍රායලය කියන්නේ මිනි මරෝලු. අයියෝ එමත් කියනවා. ඒකත් ඇත්ත ආධ්‍යාත්මික නායකයා අන්තවාදී මහල්ලාගේ අවසානය අද හිටම අයිතුල්ලා අල් කමේනි ආධ්‍යාත්මික නායකයලු අන්තවාදී මහල්ලාගේ අවසානය අද හිටම කියලා මේ ශ්‍රී ලංකාවෙන් කියනවා. ඊශ්‍රායලයට ජය වේවා කියලාත් කියනවා. ඔව්. ඉරානයේ වැජබේවා. කාලකන්ණි බටහිර වෙනසේවා. මේ බටහිරයි ඇමරිකාවයි නිසා තමයි ඉතින් යුද්ධය හැම රටකම ඇවිල්ුනේ. හොඳට තිබුණු ඉරානය අද යුද්ධයකට පැටලුණා. ඊශ්‍රායලය අවුස්සලා ගන්නවා ඇමරිකාව. එහෙම කරලා යුද බිය ඇති කරලා යනවා. අන්තිමට මතකනේ ඉරාකේ රසායන කවි හොයලා ගැව්වා ඇමරිකාව එංගලන්තේ. අවසානයේ ඇති රසායන කවියකුත් නැහැ. ඉරාකයෙන් නැත්තටම නැති කරලා සදාම් හුසේන්ව බල්ලා වගේ ඉල්ලලා මැරුවා. අවසානයේ කියන සොරි වෙන්න ඕනි කියලා. මේ බටහිරට පුදුම අමාරුවක් තියෙන අනෙක් රටවල් ගැන. මිනිමරු පාහර යුදෙව්වන්ට වැළලෙන්නම ගහන්න ඕනේ. අපෝ සැර වෙඩිත වන්ද. මොසාඩ් එක මේ කමෙන්ට් එක නම් දැක්කොත් අනිවාර්යෙන් ඔබට එවනවා මිසයිලයක්. බය වෙන්න එපා. හොඳයි ඔබට එවනවා. හොඳයි. ඉරානය ආයුධ පොළොව යට තියෙන්නේ. උඩින් බෝම්බ දාලා වැඩක් නැහැ. ඒක කියන්න ඕනයි නේ. එහෙනම් ඊශ්‍රායලයට ඒක කිව්වනම් හරි. උපදෙස් ගත්තා නම් හරි ශ්‍රී ලංකාවේ නේද? ඒක ලෝකයේම ත්‍රස්තවාදීන් බංග වේවා. තව එක්කෙනෙක් කියනවා. ඒක තමයි කියන්නේ. ඉතින් ත්‍රස්තවාදී ලෝකෙට පතුරවන්නේ කයිවාරුකාර ඉරානය. ඕවා අතුගාලා දාන්න ඕන සක්කිලි ජාතිය. ඊශ්‍රායලයට ජය වේවා. අයියෝ තව එකක් කියලා තියෙනවා. කිලිතුල්ලන් ඉවර කළ යුතුයි. කිලිතුල්ලන් කියන්නේ කවුද? ඒ කියන්නේ ඉතින් ඊශ්‍රායලයට. ඊශ්‍රායලය ඉවර කරලා දාන්න ඕනනෝ. සාධාරණ ඊශ්‍රායලය දිනනවා 7යි. වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉරානයට ජය වේවා. ඊශ්‍රායලයන්ගේ ඇඟේ ලී නෑ තියෙන්නේ ගූලු. අපෝ. හොඳයි. හරි සන්තෝෂයි. ඉතින් මේ වෙලාවේ යුද්ධය ඇවිලීගෙන යන පාට පේන්නේ. ඊශ්‍රායලය සහ ඉරානය මේක කොහොම නිමා වෙයිද කියලා තමයි බයක් තිබෙන්නේ. ඉතින් ඉරානයේ පැත්තේ චීනය, රුසියාව, උතුරු කොරියාව ඉන්නවා. අමතක කරන්න එපා. හොඳේ උතුරු කොරියාව ආවොත් ඉතින් ඉස්රායලයට ඇමරිකාවට ලේසි වෙන්නේ දුවල්ල ගුටි කල්ල වෙල්ලි දන්නවනේ කිම් ජොන් උන්ගේ හැටි නේද? බටහිරම ඉන්නවා ඉතින් ඊශ්‍රායලයත් එක්ක. න්‍යෂ්ටික ආයුධ තියෙනවා. ඉතින් පාකිස්තානය කියලා තිබ්බ න්‍යෂ්ටික ආයුධයකින් ඉරානයට ගැව්වොත් උඹලට අපි අනිවාර්යෙන් ගහනවා හොඳයි කියලා. ඊශ්‍රායලයට දුවන්න ගන්නවලු හොඳයි. පාකිස්තානය කියලා තියෙන්නේ. මොනවා වුණත් ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතියේ තිබ්බ ලොකුකම් ඔක්කොම බැස්සා. ඔව් ඉතින් කීයක් ආවද නේද? හයිපර්සොනික් මිසයිල් ආවා නිකන් හෝ කියාගෙන ඇවිල්ලා වැදුනේ. මේක ඉතින් යුද්ධය අපි තව බලමු. මේ යුද්ධය වෙනුවෙන් තව දවස් කීයක් තියෙයිද කියලා. අද ඉතින් හොස්පිටල් එකටත් වැදුනා. ඉරානය හොස්පිටල් එකට ගැව්වේ නැහැ කියලා කියනවා. අපි බලමු මේ යුද වාතාවරණයේ තොරතුරු සෝෂල් වයිබ්‍රේට් වලින් අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ අදහස් රටවල් දෙක සම්බන්ධවම පවතිනවා. අද අපි ඔබට ඉදිරිපත් කළා මේ
විශේෂයෙන්ම ඉරානයටත් ඊශ්‍රායලයටත් සපෝට් කරන ශ්‍රී ලාංකීය ආදරයේ ජනතාවගේ අදහස් උදහස්. එනම් අපි අලුත් වීඩියෝකින් හමුවනතුරු මේ ලෝකෙට සාමය උදා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්, අයතුල්ලා අල් කමීනි, බෙන්ජමින් නෙතන්යාහු, ඔගොල්ලෝ තුන්දෙනා එකතු වෙලා එක වට මේසයකට ඇවිල්ලා ලෝකෙට සාමය දෙන්න ඕනේ. නිකන් ඉල්ලගෙන කන්න බෑ. අපිට තෙල් මිල ඩොලර් 300ට ගියොත් ඔයා හිගා කාලා මැරෙන්නවත් මොන පොටක්වත් ඉතුරු වෙන්නේ අපිට නම්. මුදට පයින්ට තමයි වෙන්නේ. එහෙනම් අපි කියලෙන්නම් ජය වේවා.